Hi guys, ඉතින් කොහොමද අපි මේ යන්නේ කොහෙද කියලා බලනවා ඇති. මේ යන්නේ අපි සීනිගම දේවාලයට. හැබැයි අපි ගාල්ලට ගියේ වෙන වැඩකට ගිහිල්ලා එන ගමන් දේවාලයේ පාර ළඟම තිබ්බ නිසා අපිට යන්න උවමනාව තිබ්බ. මට යන්න ආස හිතුණා මේක බලන්න. එහෙම නැතුව වෙන අරමුණකින් ගියපු ගමනක් නෙමෙයි. ඉතින් ඓතිහාසික ශ්‍රී දෙවොල් දේවාලය ශ්‍රී ලංකාවේ මුහුද මැද පිහිල්ලා තියෙන එකම දේවාලය. දකුණු පළාතේ හික්කඩුව සංචාරක පුරවරයට නුදුරින් තමයි සීනිගම මූලික කරගෙන මේ දෙවොල් දෙවියන් වෙනුවෙන් මේ දේවාලය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මුහුදු මැද තමයි මේ දේවාලය තියෙන අර කාදනයත් එක්ක දැන් ටිකක් දුරයි. ඒකට යන්න අමාරුයි. ඉතින් කොහොම හරි හරිම ලස්සනයි මේ වටපිටාව. එතෙන්ට ගියාම දැන් සීනිගම යනවා කියලා කියන්නේ මං කිව්වේ මම ගියේ හැම හේතුවකට නෙමෙයි කියලා. මං හිතන්නේ මේ දේවාලයට යන්නේ අවලාද අසාධාරණ කම්වලට විරුද්ධව පරිගන්න. එහෙම දේවාලයට තමයි මේ දියම දේවාලය කියන්නේ මුහුදු මැද තියෙන දේවාලයට යන්නේ. ඉතින් ඒ හාස්කම් තියෙන නිසා ඉතින් අපි ගියේ බලන්න. ඉතින් ඇත්තටම දේවාලය ගැන කතා කරනකොට දෙවොල් දෙවියන් ගැන කතා කරන්නම ඕනි. මොකද දෙවොල් දෙවියෝ එතන සහෝදරයෝ 7 දෙනෙක් ඉඳලා තියෙනවා එකම දවසේ ගැප් අරගෙන එකම සතියක් තුළ බිහි වෙලා. ඒ විදිහට මේ දෙවොල් දෙවියන් 7 දෙනා වෙළඳාම යන්න කැමති වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ වෙළඳාම එනකොට ලොකු ව්‍යසනයක් වෙලා නැව කැඩිලා ඊට පස්සේ කොහොම හරි ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ එනකොටත් ගොඩාක් ඒ කියන්නේ අභියෝගයට මූණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ හැමදේමටත් මූණ දීලා ඉතින් ඒ දේවල් ඔක්කොම සාර්ථක කරගෙන කොහොම හරි සීනිගමදී පත්තිනි දේවතාවියන් ගෙනි කඳු හතක් මවල වුන් බිය කරන්නත් කරලා තියෙනවා. ඉතින් ඒවත් ඔක්කොම දරාගෙන ඉතින් ඒගොල්ලෝ ඔන්න දෙවොල් කුමරු ගොඩ බහැලා තියෙනවා සීනිගමට. ඒ වෙද්දී ඒ භූමියේ අධිපති වෙලා ඉඳලා තියෙන පත්තිනි දෙවියන් කොහොම හරි පත්තිනි දෙවියන් දැන් දෙවොල් ශාන්ති කර්මය කරනකොට පත්තිනි දෙවියන්ටත් අපි වන්දනාමාන කරනවා. කොහොම හරි දෙවොල් දෙවියෝ දැන් දෙවොල් ඒ කුමරු දෙවොල් සාමි මේ ගියාට පස්සේ තමයි දෙවොල් දෙවියන් විදිහට අදහන පටන් අරන් තියෙන්නේ. ඉතින් කොහොම හරි පත්තිනි දෙවියන් එතනින් මැරලා තියෙනවා නවගොමුවට. එතකොට මෙතන තමයි දෙවොල් දෙවියන් සිටිනවා කියලා කියන්නේ. ඉතින් කොහොම හරි මේ තියෙන දෙවොල් දෙවියන්ගේ රූපය ඉතින් ඒක දැන් එතන අඹලා තිනවා. අර ඈතින් පේන්නේ මේ දේවාලය. එතකොට එතනට යන්න නම් බෝට්ටුවකින් එහෙම යන්න ඕනේ. හැබැයි ටිකක් මුහුද සැරයි අපි ගියපු දවසේ මන් දන්නේ ඒක ඇයි එහෙම දා සැර වෙලා තිබ්බේ කියන්න මට හිතා ගන්න බෑ. හරි සැරයි ඉතින්. මුහුද රළ. ඉතින් ඔය පේන්නේ දෙවොල් දේවාලය. ඔතෙන්ට තමයි ඉතින් අවලාද මේ දේවල් කියන්නේ යන්නේ. හැබැයි මම දැක්කා මේ අර ඉස්සරහ පොල් ගහන තැන හිම කට්ටිය ඇවිල්ලා පොල් ගහනවා මේ දේවල් කරනවා. නමුත් ඇත්තටම මම මේ දේවල් නම් ඉතින් අර මගේ ලොකු අනුමත කිරීමක් හෝ ඒකට කැමැත්තක් මම දක්වන්නේ නැහැ. නමුත් ඉතින් ගොඩක් අය එනවනේ පිහිට පතාගෙන නේද ඉතින්. මම හිතන්නේ එතන හරි සත්තයි මේ දේවාලේ. ඉතින් දෙවියන් නිසා ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒ දෙවියන් ඉන්න හැම දෙවි කෙනෙක්ගෙම පිළිම මේ විදිහට අඹලා තිබ්බා. ඉතින් ඕක තමයි දෙවොල් දේවාලය ගැන කතා කරද්දී කතා කරන්න තියෙන පුරාවෘත්තයන්. ඉතින් කොහොම හරි මෙතනදී ඔය පුද්ගලයන් ඉලක්ක කරලා මිනිස් සම්බරනවා. ඊට පස්සේ හැබැයි ඉතින් ඒක සංකේතවත් කරන්නේ Tamanට වැරදි කළ අයට සාප කරන දෙවියන්ගෙන් ඉල්ලනවා මට මෙහෙම කරා මේකට මට මොනවා හරි කරන්න කියලා. එහෙම තමයි ඉතින් ඉල්ලන්නේ. ඉතින් ඒ හැබැයි ඒත් එක්කම දැන් මේ තියෙන දෙවොල් දෙසත් කට්ටුව. එතකොට දෙවොල් දෙවියන් මේ 7 දෙනාගේ රූප මෙතන අඹලා තියෙනවා. ඇත්තටම මේ දැන් මෙතෙන්ට යන්නේ ගොඩාක් ඒ දේවල් කරගන්න උනාට මට හිතෙනවා ළමයි මෙතෙන්ට එක්කන් ගියා නම් හොඳයි කියලා. මොකද අපිට දැන් නැටුම් වලදී ඊට පස්සේ අපිට උගන්වනවානේ මේ ගැන. ඉතින් මට හිතෙනවා දරුවන්ට දැන් අපි එක කියනවට වඩා මෙතෙන්ට එක්කන් ගිහලා පෙන්නුවාම එයාලා ඒක හොඳට මතක තියාගන්න. මොකද මේ නැව් නැගලා ආපු එක ඊට පස්සේ මේ ඉන දෙවොල් දෙවියන් ඉතින් ඒ හැමදේම මෙතන අඹලා තියෙනවා. ඉතින් ඇත්තට මේක වටිනවා. මොහොත මැද තියෙන දේවාලයට යන්න බැරි වුණත් මේ දැන් එහි ශාන්ති කර්මය කරනකොට ඒ ශාන්ති කර්ම කරනවනේ. ඒ කරද්දී ඒ පාවිච්චි කරපු ඒ නිර්මාණ. ඉතින් හරිම වටිනවා ගිහින් බලන්න. ඔයගොල්ලන්ගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව උනත් ඉෂ්ට වෙයි. ඉතින් අපි ගියේ බලන්න. ඉතින් හැමෝටම දෙවොල් දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම දෙවොල් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.